සුද්ධෝදන රජු අහනවා. ඒ කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ උප්පත්තියටත් ප්‍රථම මෙවැනි ශාස්ත්‍රයක් මේ ලෝකේ තිබුණා. එහෙනම් මේ ශාස්ත්‍රයේ කොච්චර දුරකට මේක විහිදිලාද කිව්වොත් ග්‍රීක යුගය සහ ඉන්දියාව බිවි රාමන් එරාල් චෞධරි සහ මේ ඉන්න විද්වතුන් ගැන කතා කරොත් කාලය මදි. ඒ විද්‍යාව යම්කිසි අපි හැමදාම කියන දෙයක් තමයි පැරණන්ගේ කටේ ආච්චිට සීලයේ කටේ තියෙන දෙයක් තමයි බොරුවට ආයුෂ නැත. එහෙනම් මේ ශාස්ත්‍රයත් යම් හේකින් යම් පුද්ගලයෙක් යම් කෝණකින් දැක්කොත් බොරුවක් කියලා. ඇයි මේක දිගු කාලීනව වසර 5000ක ඈත ඉතිහාසයක් ඉඳන් මේ දක්වා අද ගහකට පොත්තට ගහක් මෙන් ජනතාව වෙළඳගෙන තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ආචාර්යවරු ශිෂ්‍ය දරුවෝ දහසක් ඉන්නවා. ඇමරිකාවේ ඔබාමලා ඉන්නවා. ලෝකයේ ප්‍රබල චරිත ඉන්නවා. ඇයි මේ ශාස්ත්‍රයේ සම්බන්ධව තහනමකට ලක් කරන්න පුළුවන්? මේ ශාස්ත්‍රයේ සත්‍යක් නැහැ, පළක් නැහැ, මේක බොරුවක් නෑ. එහෙම නොවි අද මේ වෙනකොටත් සමාජයේ බොහොම උනන්දුවක් ඇති ශාස්ත්‍රයක් විෂයක් බවට පත් වෙන්න හේතු වෙන්නේ එහි සත්‍යතාවයට කාටවත් බෑ චැලෙන්ජ් කරන්න, කාටවත් බෑ අභියෝග කරන්න. ඒ වගේම තමයි ෂාන් දැන් මොකද යම් පුද්ගලයෙක් කිව්වොත් එහෙම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ වැඩක් නැහැ, පළක් නැහැ, සත්‍යක් නැහැ කියලා ඒකට ඒ කියමන කියන්න පුළුවන් එකම එක්කෙනා ජ්‍යොතිර්වේදියෙක්ම පමණයි. ඔබ ජ්‍යොතිෂ විද්‍යාව මුල සිට ඉගෙනගෙන අන්තය දක්වාම ඉගෙනගෙන ඔබට පුළුවන් මට ඇඟිල්ලක් දික් කරන්න මේ ශාස්ත්‍රය වැරදි කියලා. මේ ශාස්ත්‍රය බොරුවක් කියලා. මොකද ඔබ මේ ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ප්‍රගුණ කරලා එහි සත්‍ය සත්‍යතාවය අවබෝධ කරගත්තට පස්සේ තමයි ඔබ මට අභියෝග කරන්නේ. එහෙම නැතුව පොතක්වත් කියවපු නැති, ජ්‍යොතිෂය ගැන මනා දැනුමක් නැති, ජ්‍යොතිර්විද්‍යාව මොකක්ද කියන හවුහරණක් දන්නේ නැති පුද්ගලයෙකුට බෑ කවදාවත් ජ්‍යොතිර්විද්‍යාවට තර්ක කරන්න, අභියෝග කරන්න. ඉතින් මෙවැනි උතුම් වූ ශාස්ත්‍රයක් තුලින් ඔබ අහපු ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවා ඇති. ඒ නිසා මේ ශාස්ත්‍රය උතුම් ශාස්ත්‍රයක්. ඒකෙන් ජීවිතේ ජයගත්ත පුද්ගලයෝ දසදහසක් රටේ ඉන්නවා. ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ එක විදිහකින් ගත්තොත් ලස්සන ගලා බහින ගංගාවක්. මේ ගංගාව අපි ඔක්කොම බහැලා ආවට ගියාට ඔක්කොම බහැලා මඩ කරන්නේ නැතුව ලස්සනට ගලාගෙන යන ගංගාවේ පිරිසිදු දියදෝතක් අරගෙන බිව්වොත් පිපාසය නිවෙනවා. සෞඛ්‍ය යහපත් වෙනවා. ඉතින් ඒ වගේ මේ ශාස්ත්‍රය තුලින් ඕනම කෙනෙකුට වැඩ ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයන්ට පමණයි, මෝඩයන්ට නොවේයි. එහෙම වුණොත් ජීවිතේ සාර්ථකයි, ඒකාන්තයි. හොඳයි. ඊටමත් වටිනා අදහස් රසක් ඉදිරිපත් කරා මංජුල පිරිස් මහත්මයා. අපි සූදානම් වෙන කෙටි විරාමයක් සඳහා කාල වේලා වෙන් කරගෙන ඉන්න අනතුරුව ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ ලග්නයට අනුව සතිය කොයි වගේද කියලා කියන්න අප බලාපොරොත්තු වෙනවා මේ විරාමෙන් අනතුරුව. විරාමෙන් අනතුරුව අපි සූදානම් මංජුල පිරිස් මහත්මයාගෙන් දැනගන්න මේ සතිය කොහොමද ඔබට ඔබගේ ලග්නයට කොයි වගේද? ඉතින් අපි එතුමන්ගෙන් අහලා දැනගමු මේ සතිය කොයි වගේද? ඔබ කරන්න හදන වැඩ කටයුතු වලට සුබ කාලයක්ද අසුබ කාලයක්ද? එතුමන් කියයි. එතකොට ඔබට පුළුවන් වෙයි බොහොම පහසුවෙන් මේ හිතන් හිටපු වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න. උෂාන් මේ සැරසින් උපත ලැබුව ඔබට සතිය වාසනාවන්තයි. ඔබගේ මුකරිකම, ඔබගේ නැන නුවණ හේතු කොටගෙන ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට පුළුවන් වෙන සතියක්. ඕනාවට වඩා සතුට, ඕනාවට වඩා ජොලිය නිසා 60ට පාගලා ගිහිල්ලා රිය අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ යහපත හෝ අයහපත සිද්ධ කරගන්නේ ඔබ නිසා මම අපි දෙන වදන් පිළිපදින්න. ඔබ දේශපාලන කරලියේ පිළුම් ගහන චරිතයක් නම් මේ සැරසින් ඉපදුනා නම් මේ සතිය ඔබට හොඳයි. ඔබගේ තියෙන ශක්තිය, අවංකත්වය, එඩිතර බව මුළු ලෝකෙටම පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා මේ සතියේ. ඔබ නායකත්වයට සුදුසුයි කියන එක සියලු දෙනා දැන අඳුනගන්න සතියක්. ඒ නිසා ඔබගේ ශක්තිය පෙන්වන්න.
ඔබ අවිවාහකයි. කැඩපත ගාවට ගිහිල්ලා හැමදෑම ප්‍රශ්න කරා. ඇයි කියලා විවාහයක් තවම නැත්තේ. මූණත් එක්ක තරහ වෙලා නහය කපාගෙන ඉන්නේ කියලා කියනවා වගේ ඔබ හැමදෑම කැඩපත ගාවට ගිහිල්ලා මූණට තට්ටු කරනවා, hina වෙනවා, රවට්ටනවා, විරිත්තනවා, කැඩපත මුකුත්ම කියන්නේ නැහැ. ඉතින් එහෙම කාලය ගත කළ ඔබට මෙන්න අවස්ථාවක් කෙනෙක්ගේ අතිනත ගැනීමේ පළවෙනි පියවරට පය තබන්න. ඒ වගේම තමයි ඔබ වෙළහෙළඳාම් කරන ව්‍යාපාරික කටයුතු වල නිරත කෙනෙක් නම් මේ සතිය ඔබට දියුණුව දෙනවා හොඳටම. ඒ වගේම ඔබට සමාජයේ ජීවත් වෙන්න පුළුවන් නුවණ පහළ වෙනවා. අපි තැනකට ගියාම ඒ තැනේ ජීවත් වෙන්න ඕන එහි සැරිසරන පුද්ගලයන්ගේ හැටියට. දෙවියොත් පය තියන්න බිය වෙන තැන්වල භූතයෝ, ප්‍රේතයෝ, මෝඩයෝ පිලුම් ගහනවා. ඒ නිසා ඔබට ලැබෙන මේ ඥානීය ප්‍රඥාව පාවිච්චි කරුවොත් මේ සතිය සුන්දර වෙයි. එහෙනම් බලමු වෘෂභ රැසට මොනවද කියන්නේ කියලා. වෘෂභ රැසෙන් උපත ලැබූ ඔබට මේ සතියේ සිතන පතන දේ සියල්ල උත්සාහය තුලින් ළඟා කර ගැනීමට පුළුවන් වෙනවා. ඔබ ගමේ කටයුත්තක නිරත වෙලා වැඩ කිරීමෙන් ඔබට එයින් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන් වෙන සුබ සතියක්. උසස් පුද්ගලයෙක්ගේ හමුවක් පැමිණීමක් ඔබගේ ජීවිතයේ අනාගතයට යහපතක් ගෙන දෙයි. හැබැයි ඔබ උගතෙක් වුණත්, උගත් පුද්ගලයෙක් වුණත් ලිපි ගොනු සමග කරන්න එපා සෙල්ලම්. එක අකුර, එක වාක්‍ය, එක අත්සන ඔබගේ ජීවිතයට යම්කිසි කනගාටුවක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. ඔබ වෙන්දට වඩා ටිකක් ලස්සනට ඉන්න හිතනවා මේ සතියේ. ඔබ කරන සුළු දෙයක් හෝ ප්‍රසිද්ධියටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටිකක් රාග සිතුවිලි මතුවෙන සතියක්. අපි ආයි බඳිමුද කියලා හයි. ඒ වගේම තමයි ඔබට මේ සතියේ කරන කියන දේවල් සාර්ථක වීමෙන් ටිකක් විනෝද වෙන්න හිතෙනවා. ඒවට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. ඒ තුලින් සතුට දනවන සතියක් වශයෙන් වෘෂභ රැසෙන් උපත ලැබුව ඔබට පෙන්눔 කරනවා. මිථුනෙට කොහොමද? ඔබ මිථුන රැසෙන් ඉපදුනා නම් දේපල වෙළඳාම ආයතනයකට ගියා නම් බ්‍රෝකර් මහත්තයෙක් හමු වෙලා ඉඩමක් හෙව්වා නම් නාවල පාරේ වාහනයක් බලන්න ගියා නම් ඉඩමකුත් තරම් වාහනයකුත් අරගෙන ජීවිතයේ අරුත දකින්න පුළුවන් වෙන සතියක් මේක. ප්‍රභු ඇසුරක්, රාත්‍රී සංග්‍රහයක්. ඔබ ස්ත්‍රියක් නම් පුරුෂයන් වෙත ආකර්ෂණය වෙනවා. ඔබ පුරුෂයෙක් නම් ස්ත්‍රීන් වෙත ආකර්ෂණය වෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව ආකර්ෂණය වෙනවා. ඔබගේ මව ඉන්නවා නම් ඔබ මවට ආදරේ. අම්මමකෝ මම්මමකෝ. අම්ම නැත්තම් මම්මට හරි ආදරය කරනවා. ඥානීය යොදා කරන සෑම දේවල් ඊටාම සාර්ථක වෙන සතියක්. මිත්‍රයන් අතර හිතවත්කම් බැඳෙනවා. ආදරයක් ඉල්ලන් පස්සෙන් ගියා නම් ආදරය ඉල්ලන්න හොඳම සතිය බැහැ කියන්නේ නැතුව ඇය හෝ ඔහු ඔබට ආදරය දෙනවා. ඔබගේ උගත්කම මේ සතිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඔබගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න. ඒ අතරේ ආවට ගියාට දුරදිග නොබලා වැඩ කෙරුවොත්
පාඩමක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න. මිථුන රැසින් උපත ලැබූ ඔබට මේ සතිය එහෙම කියනකොට කටක රැසින් උපත ලැබූ ඔබ ඉවසිල්ලක් නැතුව මග බලන් ඉන්න වැති මගේ ලක්නෙට කුමක් කියයිද කියලා. හදිසි ධනලාභයක් ලැබෙන සතියක් නිසා මේ සතියේ හදිසි ධනලාභයක් කියලා කිව්වම සමහරෙක් දුවනවා ලොතරැයි කූඩුව ළඟට. හදිසි ධනලාභයක් කියලා කිව්වම මේක ලොතරැයි ලාභයක්ම වෙන්නේ නැතිව ඔබ පරණ දුන්නු ණයක් ලැබීමක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඔබගේ ව්‍යාපාරය සම්බන්ධව ටෙන්ඩර් එකෙන් ඔබව තේරිලා වෙන්න පුළුවන්. ඔබ දුන්නු කොටේෂන් එකට ඔබට මේ බිල්ඩිම හදන්න නැත්තම් මේ ව්‍යාපාරය කරන්න බාර දෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා හදිසි ධනලාභ කිව්වම ලොතරැයි කූඩුව ගාවටම දුවන්න එපා. ගත්තට කමක් නැහැ. නමුත් හදිසි ධනලාභ කිව්වම ඔබ වැරදි අවබෝධයක් ඇති කරගන්න නම් ඒක निराකරණය කරගන්නයි මම මේ ඔය දන් දුන්නේ. ඒ වගේම තමයි ඔබ වෛද්‍ය වෘත්තියේ නියැලෙන කෙනෙක් නම් මේ සතිය සුබයි. ඒ වගේම වස්ත්‍ර ලාභ ලැබෙන සතියක් නිසා සුළු පොඩි වෙලාවකට හරි සාප්පු සවාරියක් යන්න අවස්ථාවක් ලැබෙයි. ව්‍යාපාරවල දියුණුව ගෙන දෙන නිසා වෙනතට වඩා පාන්දරෙන් අවදි වෙලා කහ වතුර ටිකක් කිහිලා දුම් ටිකක් අල්ලලා උදේ පාන්දර තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න. ඔබ ආගමක කෙනෙක් නම් යේසුස් වහන්සේට ඉටිපන්දමක් පත්තු කරලා යාඥා කරලා ආසිරිපැන් ගිහිලා පටන් ගන්න. ඔබ කෝවිලක නම් මල් මාලයක් ඝන දෙයියන්ට දාලා කහ වතුර ටිකක් කිහිලා කන් දෙක අල්ලගෙන උඩ පැනලා ඝන දෙයියන්ගේ පිහිට ඉල්ලගෙන වැඩේ පටන් ගන්න. උත්සව අවස්ථාවකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහි ඔබ ලබන්න පුළුවන් උපරිම විනෝදය ලබනවා. ආදරණය කරන අය ඔබගේ ළඟට එනවා. අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක් වෙනවා කටක රැසින් උපත ලැබුව ඔබට මේ සතිය. සිංහට කොහොමද? සිංහ රැසින් උපත ලැබුව ඔබට මේ සතිය සුබයි. රැකියාවේ උසස් වීම ඇති කරන සතියක්. කතිකත්වය කතාව නිසා ඔබට සියලු දෙනාගේ ආදරය කරුණාව ආකර්ෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. පිට පළාතක හෝ පිට රට ගමන් යෙදෙනවා. ඒ තුලින් ඔබට ජීවිතයේ සාර්ථකත්වය ලැබෙනවා. හොඳටත් කට නරකටත් කට බ්‍රේක් නැති දිව එක්ක වැඩි සෙල්ලම් කරනකොට නරකයි කියන සතියේ පරිස්සමින් වැඩ කරන්න ඕන. එහෙම නැති වුණොත් නැති ප්‍රශ්න රසකට මූණ දෙන්න සිද්ධ වෙනවා. හදිසි ධනලාභ ලැබෙන සතියක්. නව රැකියාවක් ඔබ බලන් හිටියා නම් ඒකට අවස්ථාව ලැබෙනවා. හිතවතුන්ගේ ඇරයුමක් නිසා හොඳ ආහාරයක් ලබන්න වාසනාව ලැබෙන සතියක්. කාලය මනමින් කළමනාකරණය කරගත්තොත් ඔබට ලොකු දියුණුවකට යන්න පුළුවන්. ඔබගේ වික්‍රමාන්විත බව, තේජාන්විත බව සමාජයට පෙන්වන්න පුළුවන් සතියක්. හැබැයි හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න කියලා පුංචි අවවාදිකුත් දෙනවා. කොහොමද කන්‍යා රැසට මේ සතිය? කන්‍යා රැසින් උපත ලැබූ ඔබට මේ සතිය ඔබ ව්‍යාපාර කරනවා නම් මල් හතයි. අපාය කියන සිතෙයි දිව්‍ය ලෝකයේම වෙනවා. කලා කටයුතු, දේශපාලන කටයුතු, ව්‍යාපාර කටයුතු ආදී මොනෑම් කටයුත්තක නිරත වෙලා සිටිනවා නම් මේ සතිය ඔබට සුබයි. සමාජයේ ඔබට ආදරය කරුණාව ලැබෙනවා. උසස් අයගේ ආදරය කරුණාව හිතවත්කම් බැඳෙනවා. සිත සතුටෙන් පුරවා ගැනීමට පුළුවන් සතියක ආරම්භයක්. හොඳ මිත්‍ර හමුවීම, ධනලාභ, කතිකත්වයෙන් ජය ඔබගේ ජීවිතේ මෙවැනි සතියක් ආයි එන්නේ නැති තරම් දැනෙනවා සතුට, ගෙන දෙනවා සැප. එවැනි සුබ සතියක් කන්‍යා රැසින් උපත ලැබුව ඔබට මේ සතිය වාසනාවන්තයි. එහෙනම් අපි ඊළඟට බලන්න යන්නේ කොහොමද කියලා තුලා රැසට මේ සතිය. හොඳයි. තුලා ලග්න හිමියන්ට අපි සතිය ලග්න පලාපල ඉදිරිපත් කරන්න කලින් අපි නැවත වතාවක් කෙටි විරාමයක් සඳහා කාල වේලාව වෙන් කරගන්නවා. මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වෙන තුලා ලග්න හිමියන්ට මේ සතිය කොයි වගේද කියලා.
විරාමයෙන් අනතුරු අපි සූදානම් තුලා ලග්න හිමියන්ට මේ සතියේ කොයි වගේද කියලා කියන්න. මංජුල පිරිස් මහත්මයා සූදානම්ෙන් සිටිනවා තුලා ලග්න හිමියන්ට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න. අපි එතුමන්ගෙන් අහලා දැනගමු තුලා ලග්න හිමියන්ට මේ උදා වූ අලුත් සතිය කොයි වගේද කියලා. තුලා රැසෙන් උපත ලැබූ ඔබට මේ සතිය සුබයි. ඔබ ගමක ජීවත් වෙනව නම් ඉපදුනේ තුලා ලග්නෙන් නම් ගඟේ මුහුදේ වෙන්දට නෑව නම් මේ සතිය සෙල්ලම් එපා. මේ සතිය ඔබට ජලයත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා සිද්ධ වෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ඔබ කරගන්නා වූ ප්‍රශ්නය නිසා ගෙදර උදවියට ලැබෙන්නේ ලොකු කනගාටුවක්. ව්‍යාපාර කරන කෙනෙක් නම් තුලා රැසෙන් ඉපදුනා නම් මොන දේ කරත් ඔබ මේ සතිය පරිස්සමෙන් මම්මුලා වෙන්න පුළුවන්. මව නැතත් මව හා සමාන ඥාතියෙක්ගේ ආදරයක් ඔබට නොමදව ලැබෙනවා මේ සතියේ. සෞඛ්‍ය සම්බන්ධව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන ඔබ මේ සතියේ. තමන්ට රෝගයක් තියෙනවා නම් වෙලාවට හරියට තමන්ගේ බෙහෙත් වේල ගන්න අමතක කරන්න එපා. ලේ සම්බන්ධ යම්කිසි රෝගයක් මතුවීමක් හෝ තිබෙන රෝගයක් උත්සන්න වීමක් සිද්ධ වෙන්න පුළුවන් බව තමයි සතිය පුරාවට පෙන්වන්නේ. අතීතයේ ඔබට කෙනෙක් උදව්වක් කරා නම් අතීතයේ ඉබේට මතක් වෙනවා. ඔබ කළගුණ සලකන්න ඕන කියලා හිතෙනවා. පෙරලා ඔබ එයාට කතා කරලා උදව් කරනවා. ඒක ඔබගේ අනාගතය මල්ඵල ගන්නවන්න හේතු වෙනවා. රාග සිතුවිලි මතුවෙන සතියක්. හැට පැන්නත් වඳුර යන්නේ උඩින් කියලා කියමනක් තියෙනවා වගේ ඔබට කොච්චර වයස තිබුණත් වයසට ගියත් ඔබ මේ සතිය ගණන් ගන්න නැහැ. ඔබට ඒ තුලින් ජීවිතේ බොහෝ සාර්ථකත්වයක් ඇති කර ගැනීමට හේතු වෙනවා. ඔබට ආර්ථිකය අතින් ඉතාමත් යහපත් දියුණු වෙනුවෙන් ඔබ ගන්නා වූ තීරණ රැසක් මේ සතිය සඵල වීම ඔබගේ ජීවිතයේ වාසනාවන්ත වීමට හේතු වෙනවා. ඒ නිසා තුලා රැසෙන් උපත ලැබූ ඔබගේ සතිය සුබ අසුබ මිශ්‍ර ඵල ලැබෙන සතියක් නිසා පරිස්සමට සතිය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙම කළොත් ඔබට ඔබගේ ජීවිතේ ඉදිරියට ගෙන යාමට ජ්‍යොතිර්විද්‍යාව ලොකු රුකුලක් වෙනවා. කොහොමද වෘශ්චිකයට? වෘශ්චික රැසෙන් උපත ලැබූ ඔබට මංගල යෝග. අවිවාහක ඔබ දහසක් බලාපොරොත්තු තියන් හිටියා. සිහිනෙන් අහසේ මාලිගාට යනවා. අද හිටුවේ හෙට හිටුවේ කියලා මග බලන් හිටියා. ඉෂ්ට වෙන තැනට ඇවිල්ලා නැතුව ගියා. ඒක මනසට ලොකු වදයක් වුණා. ඒ නමුත් ඔබට මේ සතිය තා සුබයි. බඹරේ වැල්ලෙත් කැරකෙනවා. කල්යාණ මිතුරු හමු වෙනවා. කරන කියන දේවල් සඵල වෙනවා. ඔය අතරේ පුංචි කනගාටුවක සතියේ මැදාග ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ නිසා හැමතිස්සෙම කළ දේ ගැන දෙපාරක් නැවත හිතන්න. වැරදිච්ච තැන් වැරදෙන්න නොදී ගමන යන්න. මානසික සුවය වෙනුවෙන් කටයුතු කරන්න. ඒ තුළින් ජීවිතේ සාර්ථකත්වයට හොඳ ගමනක් යන්න පුළුවන් වෙනවා. වෘශ්චික රැසින් උපත ලැබූ ඔබට මේ සතිය ඉතා සුබයි. මේ සතියේ ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් පුළුවන් තරම් බඩු මුට්ටු වලින් ව්‍යාපාරය පුරවන්න. ඔබ කොච්චර බඩු බාහිර ආදී ගෙනත් දැම්මත් පාඩුවක් වෙන්නේ නැහැ. ඒ සියල්ල විකිනෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳම වෙලාවක් කියලා හිතාගෙන කටයුතු කරන්න. ඒ තුලින් ඔබේ ජීවිතේ සාර්ථකත්වය ඇති වෙයි. ධනු රැසෙන් උපත ලැබූ ඔබට මේ සතිය කොහොමද? ධනුවෙන් උපත ලැබූ ඔබට ලැබීම් මතින් ඊටාම යහපත්. අම්මගේ ආදරය වෙනදට වඩා නොමදව ලැබෙනවා. අම්මා දුර පළාතක හිටියත් වයර් දිගේ කතා කරලා ඔබගේ දුක සැප විමසන සතියක්. ඒ වගේම තමයි රැකියාවේ උසස් වීමක් කලක් තිස්සේ බලන් හිටියා. අද ලැබෙයි හෙට ලැබෙයි කියලා හිතන් හිටියා. බොස්ව හමු වුණා. අභියාචනයකුත් දුන්නා. ඒත් ලැබුණේ නැහැ. මේ සතිය ඔබට එහි වාසිදායක සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙන වාසනාවන්ත සතියක්. යන තැන එන තැන කරන දේවල් ඔබට හොඳට ජය ලැබෙනවා. ඒ වගේම සති අග ඔබ හිතන්නේ නැති කරදරයකට මූණ පායීමට ඉඩ තියෙන බව ජ්‍යොතිෂයෙන් පෙන්නනවා. ඒ නිසා සති අග ඔබ ගත කරන්න ඕන ජ්‍යොතිර්විද්‍යානුකූලව මම කියලා දෙන ආකාරයට පරිස්සමෙන්. ලිස්සන තැන්වල හයියෙන් යන්න ගිහිල්ලා ලිස්සල වැටිලා කොන්ද කැඩුනොත් සති ගණනක් ඇඳට වෙලා ඉන්න පුළුවන්. ස්ලෝ මෝෂන් එකේ වාරුවක් අරගෙන ළඟපාත තියෙන මොකක් හරි අල්ලගෙන
ලිස්සන තැන හිමීට ගියොත් ඔබට මේ අනතුරෙන් බේරෙන්න පුළුවන්. ඒ නිසා ඔබට සතියක වෙන්න තියෙන කනගාටුවට හේතු වෙන හේතු සාධක හොයලා බලලා ඒ වගේන් ගැලවෙන්න, ඒ වගේන් බේරෙන්න තුරුම්පු ගහගන්න. ඒ වගේම තමයි මනස අවුල් වෙන්න පුළුවන්. මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වේ නැති වෙන්න උදේ පාන්දරින් නැගිටලා අවදි වෙලා කට හොදලා වතුර ටිකක් බීලා බණක් භාවනාවක් කරලා තමන්ගේ ආගම අදහලා මේ අද දවස වාසනාවන්ත දවසක් බවට පත් වෙන්නයි කියලා තමන්ගේ සිතෙන් තමන්ටම තමන් ආශිර්වාදයක් කරගන්න. මොකද සමහර පුද්ගලයෝ තමන්ගේ ජීවිතයට ලැබෙන යම් යම් දේවල් ගැන තමන් විසින්ම ඕනාවට වඩා කියවලා ඇස් වහගන්න අවස්ථා අපි දැකලා තිනවා. ඇස් වහකටවා. ඒක මම දැක්ක ජීවිතේ තම සාර්ථකම දෙයක්. ඒ නිසා අනුන් ඊර්ෂ්‍යා කරනවා, අනුන් ඇස් වහකට වහ ගන්නවා. මදිවට තමන් ලබාගත් සාර්ථකත්වයේ දෙස තමන් බලලා ඇස් වහ ගන්නවා. ඇස් වහකට වහ ගන්නවා. ඒ නිසා කවදාවත් එහෙම කරන්න එපා. ඒක මගේ ජීවිතේ ලබාගත්ත මම හොඳ අත්දැකීමක්. ධනු රැසෙන් උපත ලැබූ ඔබට මේ සතිය සුබ සතියක්. ඒ සුබ ප්‍රතිඵල උපරිමයෙන්ම නෙලා ගන්න ඒකයි අපේ වෑයම, අපේ සතුට. ඊළඟට මකර රස ගැන බලමු මේ සතිය කොහොමද කියලා. මකර රසෙන් උපත ලැබූ ඔබට සතිය වාසනාවන්තයි. දුර ගමන් යෙදෙනවා. දුර ගමන් වලදී අත්දැකීම් ලැබෙනවා. හොඳ මිතුරු හමු වෙනවා. හදිසි වාසනාවක් ඇතිවීමටද ඉඩ තියෙනවා. උසස් පුද්ගලයෝ හමු වෙනවා. ආගමික වතාවත්වල නිරත වෙන්න ලැබෙනවා. නැත්තම් ඔබට ආගම් භක්තියවත් සිතෙහි උපදවනවා. දේව භක්තිය සිතේ ඇති වෙනවා. උසස් අයගේ හිතවත්කම් බැඳෙනවා. හොඳ ආහාරයක් ඔබට ලබන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. ලැබීම මතින්ද යහපත් සතියක් මකර රසෙන් උපත ලැබුව ඔබට. නිසා මේ සතියේ ඔබ හොඳට හිතලා මතලා පියවර ගත්තොත් ඔබගේ ජීවිතයේ ගොඩක් සාර්ථකත්වයක් ඇති කර ගැනීමට පුළුවන් වෙනවා. අනාගතයේ වෙනුවෙන් ඔබ ගන්නා වූ තීරණ රැසක් අද නැත්තම් හෙට සිද්ධ වෙන අතර සති මැද සති අග වෙනකොට ඔබ අත ගන්න සෑම දෙයක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට මේ සතිය හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙනකොටත් අපිට දුරකථන ඇමතුම් දහසක් ගලාගෙන එනවා. දවසේ පලාපල ඔබගේ දුරකථනයට, ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයට පැමිණීමත් සමග ඒ අයගේ දවස සාර්ථකත්වය වෙන බව කියලා. ඒ අය අපිට එවනවා ඔබ ඉෂිවරේද්ද අද අපිට කිව්ද ඒ ආකාරයටම හරි ගියා කියලා. මේ කියන්නේ සත්‍යයක්. මොකද මංගාව තිනවා ඔබට මේ කියන සතිය පලාපලත් ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න හේතු කරගන්න. බලමු කුම්භ රසට කොහොමද කියලා මේ සතිය. ඉක්මන් කොටයි. වේගය මරු කැඳවයි. හීන්සරේ ඔක්කොටම වැඩිය සැරයි. පරිස්සමෙන් ගමන යන්න. සතිය ආරම්භ වෙන්නේ ටිකක් ආවේගශීලී ගතියක් ඇති කරවමින්. සතිය ආරම්භ වෙන්නේ ඔබගේ සෞඛ්‍යයට යම්කිසි කමා එකක් තියමින්. සතිය ආරම්භ වෙන්නේ පුංචි දුකක්, කනගාටුවක්, මානසික ආතතියක් ඇති කරවමින්. ඒ නිසා ඔබ කරන්න ඕන ඒකාන්තයෙන්ම තමන්ගේ ආගමානුකූල වතාවලවල නිරත වීම සහ පැවරෙන රාජකාරිය පමනක් කරලා තමන්ට අනවශ්‍යයි කියන කිසිම දෙයකට අත නොදා ගමන යන එකයි. සහ දෙයක් කරන්නට ප්‍රථම දුරදිග බැලීම. ඔබට සමහර තීරණයක් තනියම ගන්න බැරි නම් හිතවතෙක්ගෙන්, මිත්‍රෙක්ගෙන් අසා. එතනිනුත් ඔබට ඒ තීරණයට හරි විසඳුමක් ලැබුණ නැත්නම් සමාජයේ උගත් කියන යම්කිසි පුද්ගලයෙක්ගෙන් මේ සදා උපදේශයක්, ඕදනක් ලබා ගන්න. එතනිනුත් බැරි නම් ඔබට ඒ සඳහා ආගමික නායකවරයෙක් හමු වෙලා හරි ප්‍රශ්න විසඳ ගන්නවා මිස ලියා ගන්න බැරි ගැටයක් ඔබ ලියන්න ඕනාවට වඩා වෙහෙසිලා ඔබ ගැටේට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හැමතිස්සෙම දෙයක් කිරීමේදී දෙපාරක් සිතන්න. සතිය මැද සතිය අග වෙනකොට තිබුණු කරදර පහව යනවා. මානසික සුවය ඇති වෙනවා. සිතේ සතුට ඇති වෙනවා. බලාපොරොත්තු සඵල වෙනවා. ව්‍යාපාර දියුණු වෙනවා. ගමින් ඥාතීන් වෙනවා. ඒක ඔබට ලොකු මානසික සුවයක් වෙනවා. කාලයක් තිස්සේ නොදුටු අය හමු වෙනවා. ඒගොල්ලොත් එක්ක කතා බහ ඇති වෙනවා. ඒ තුලින් ඔබගේ ජීවිතේ වාසනාවන්ත වීමට හේතු වෙනවා. එවැනි ඔබට මේ කුම්භ රැසෙන් උපත ලැබුව ඔබට එවැනි වාසනාවන්ත සතියක්, සතිය ආරම්භයේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වුණත් ඒ දේවල් වලින් මිදෙන්න
ඔබ ධනාත්මක සිතුවිලි වලින් පොහොසත් වෙන්න. ඍණ විදියට හිතන්නේ නැතුව ඉන්න. ජීවිතයට මුහුණ දෙන්න. එවිට ඔබගේ ජීවිතේ ජය ගන්න ලැබෙයි. මීන රසෙන් උපත ලැබුව ඔබට මේ සතිය කොහොමද? ඔබගේ පදිංචි ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. වෙනත් තැනක නිදිහා නැති වෙන්න පුළුවන්. හොඳ සුවපහසු නිින්දක් ලැබෙන්න පුළුවන්. දිව පිනවන ආහාරයක් ලැබෙන්න පුළුවන්. හැබැයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕනාවට වඩා සතුට භුක්ති විඳින්න ගිහිල්ලා ඕනාවට වඩා ජොලිය ජීවිතයට එකතු කරගන්න ගිහිල්ලා යම්කිසි අනතුරු වලට භාජනය වීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනාවට වඩා සතුට ජොලිය විනෝදය ලබා ගන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේ යම්කිසි හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඊළඟට සතියේ මැද ඔබගේ නිවසේ වටිනා දෙයක් කැඩී බිඳී යන්න පුළුවන්. ධනහානියක් වෙන්න පුළුවන්. මම් මුලාවීමක් වෙන්න පුළුවන්. ශරීරයේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. යම්කිසි ශරීරයේ අඩස්සි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. උදරයේ ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගන්න ආහාර මට දිරවනවද නැද්ද? ගත යුතු පමණ කොච්චරක්ද? දැන වැළඳුවොත් හොඳයි නේද කියන එක දැනගෙන ප්‍රමාණයට ගත්තොත් ආහාර ඔබට උස්ම ගන්න පහසු වෙයි. ඇවිදින්න පහසු වෙයි. ගමන යන්න පහසු වෙයි. කෑම අඩුවෙන් ගත්ත තරමට ඔබ නිරෝගී වෙනවා. ඒ වගේම තමයි ඔබට වේලක් හරි නොකා ඉන්න පුළුවන් නම් ඒක ඔබගේ අනාගතයට ගොඩක් වටිනවා. දවසක් හරි සතියට නොකා ඉන්න පුළුවන් නම් ශරීරයට ආහාර නොදා ඉන්න පුළුවන් නම් විරාමයක් දෙන්න පුළුවන් නම් මේක ඔබගේ නිරෝගීභාවයට විශාල රුකුලක් වෙනවා. ඔබගේ ශරීරයේ තියෙන අනවශ්‍ය කොටස් වැයවීමට ඒ දවස උපකාරී වෙනවා. එතනදී ඔබට ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට නිරෝගීභාවයට හේතු වෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියලා කියමනක් තියෙනවා. ඒ නිසා නිරෝගීකම උතුම් ධනයක්. නිසා නිරෝගීව ජීවත් වෙන්න ඒ වගේ ඔබත් දවසක් හරි සතියට නොකා ඉන්න උත්සාහ ගන්න. ඒ වගේම තමයි සතිය අග දුර බැහැර ගමනක් දෙන්න පුළුවන්. පිට රටක යන්න පුළුවන්. පිට පළාතක ඇවිදින්න පුළුවන්. ඒ තුලින් ඔබට අලුත් හිතවතෙක් හමු වෙන්න පුළුවන්. ඒ හිතවතා නිසා අනාගතයට වාසිදායක වෙන්න පුළුවන්. ඒ වගේ සුබවාදී සතියක් බවට සතිය මැද සතිය අග වෙනකොටපත් වෙනවා. සති මැදදී යම් යම් කනගාටු බාධක ආවත් ඔබ සතිය හරියාකාර කළමනාකරණය කර ගැනීම නිසා ඔබගේ ජීවිතයට වාසනාවක් ඇන්දෙනවා. ඒ වාසනාව ඔබගේ දොරකොඩටම ඔබේ ආලින්දයටම නිවසටම හැමදේම අරගෙන ඉන්න තමයි අපි උත්සාහ ගන්නෙත් උත්සාහ ගත්තෙත්. ඉතින් ඒ නිසා මං හිතනවා මේ දුන්නා ඕවදන් වලින් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න හේතු වෙයි කියලා. මේ ඕවදන් ටික ඔබට දුන්නේ නොමිලේ. නිකන් දුන්න දෙයක අගයක් නැහැ. නමුත් ඔබ මේක හරියාකාර බුද්ධිමත්ව හිතට ගත්තොත් ඔබගේ ජීවිතයටත් අන් අයගේ ජීවිතවලටත් ඔබට වාසනාව කැන්දන් ඉන්න වාසනාව ළඟා කරගන්න හේතු වෙයි. එහෙනම් වාසනාවන්ත සුබ සතියක් ඔබ සැමට. හොඳයි. එහෙනම් ඔබ සියලු දෙනාම දන්නවා දැන් ඔබගේ ලග්නයට අනුව මේ සතිය කොයි වගේද කියලා. ඉතින් ඒ දැනගත්ත කාරණාත් එක්ක ඔබ සතිය සැලසුම් කරගෙන ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සොයාගන්න ජ්‍යොතිෂය විශ්වාස කරන ඔබ ඒ ප්‍රේ කරන කෙනෙක් නම් ඔබට මේ ලැබුණු තොරතුරු ටික හොඳටම ප්‍රමාණවත් ඔබේ ඉලක්කය සපුරා ගන්න. ඉතින් එහෙනම් සියලු දෙනාට මේ වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අප සූදානම් වෙන කෙටි විරාමයක් සඳහා කාල වේලාව වෙන් කරගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා අහඹු ලෙස තෝරා ගන්න කේන්ද්‍ර සටහන් වලට කාල වේලාව වෙන් කරගන්න. අපි බලමු අද කාටද වාසනාව හිමි වෙන්නේ කියලා. තමන්ගේ ජීවිතයේ දැවෙන ප්‍රශ්නට පිළිතුරක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු